නේනේ දැන් උදාහරණයක් හැටියට මිනිස්සෙක් මරුණාම තව තැනක උත්පත්තිය ලැබනවා කියලා කියන එක තමයි තේරවාදී මතය. කූඩෙල්ලගේ උපමා. ඒකට මහායාන සංකල්පයක් අරගෙන ආවා මේක අන්තරාභවික සංකල්පයක් කියලා. ඉපදෙන්න තැනක් හොයනවා කියලා. අපේ තේරවාදී මහා යතිවරු මේ ත්‍රිපිටක සංස්කරණ මණ්ඩලයේ සභාපති හාමුදුරුවෝ බලංගොඩ ආනන්ද මෛත්‍රී හාමුදුරුවෝ හිටියේ මහායාන මතය. හේම්පිටකතර නායක හඳුරු හිටියේ මහායාන මතය. එතකොට උන්වහන්සේලා තේරවාදයේ ප්‍රතික්ෂේප කළාද? තේරවාදයට විරුද්ධව උන්වහන්සේලා වැඩ කළාද? තේරවාදය එපයි කිව්වද? ඇයි මේ ලාබාල සාමණේරයන් වහන්සේලාට බය වෙලා මෙහිම නීති හදන්නේ? ඒකෙන් අපින්ම නේද කොටු වෙන්නේ? අපිට කොටු දාන්න ඕනේ. අද පන්සල් කීයක් තියෙද ලංකාවේ? අද තියෙන ප්‍රශ්න මේව නෙමෙයි ප්‍රශ්න. අද සියලු පන්සල් එක ගම තරහ වෙලා තියෙනවා. ඇයි ඒ? 100%ක් නෙමෙයි 90%ක් කියමු. ඒ ගමත් එක්ක වැඩ කරන භික්ෂුව අසමත් වෙලා තියෙනවා. ඇයි අපිට ඒක කරන්න බැරි? විශ්වයට අයිති බුදුරජාණන් වහන්සේ පෙට්ට ගමකට දාලා ඒකට වාඩි වෙන්න හදන්නේ ඇයි? අපි එච්චරම ගෝත්‍රිකද? මට නම් හිතෙන්නේ නැහැ, මට නම් තේරෙන්නේ නැහැ, මම කියන වැරදිද මන් දන්නේ මට මේ තේරෙන්නේ මොකද්ද මේ කරන්නේ කියලා. මෙච්චර ගෝත්‍රිකද? අනික් කාරණේ 69 ලක්ෂයක් ඡන්ද දීලා ජනාධිපතිතුමා පත් කරගත්තේ මේ වැඩ කොටසක් කරන්න. එතුමා ලව්වා මේක කරවලා තව ජනතාව එතුමා කෙරෙහි අප්‍රසාදයට ලක් කරන්න. අපි ලබන ජයග්‍රහණය මොකද්ද? ඇයි අපිට දුර බලන්න බැරි? කියලා කියන ප්‍රශ්නේ මට තියෙනවා හාමුදුරනේ. මං කියනවා එකක්වත් පිළිගන්න එපා. ඔබ වහන්සේලා එකක්වත් පිළිගන්න එපා. මගේ මේ අදහස් මේවා රිජෙක්ට් කරන්න. මේවා ප්‍රතික්ෂේප කරලා දාන්න. ඔබ වහන්සේලාගේ මතයම ක්‍රියාත්මක කරන්න. ඒකට මගේ කිසිම විරෝධයක් නැහැ. කවදා හරි දවසක මෙන්න මෙහෙම පිස්සෙක් ඇවිල්ලා කතා කළා කියලාවත් තිබුණොත් ඇති. මම මේ අදහස මොකක් හරි මාධ්‍යයක කියපු එකක් Facebook එකේ කවුරු හරි YouTube වල දාලා ඔහේ විචාරේ ගියා. මම ඒ කියපු මතවල ඉන්නවා. මම ඒවට සම්බන්ධ නැහැ. නමුත් ඒකට ලබනෝරුව කන්දේ කියලා මහත්තයෙක්, ලබනෝරුව කන්දේ මොකක් හරි මහත්තයෙක් මට කමෙන්ට් එකක් දාලා තුනේ. ඒක ඇති Facebook එකේ. ගිහි මහත්තයෙක් කියලා තමයි තියෙන්නේ. ඒක පැවිදි මහත්තුරුද දන්නෙත් නැහැ. කියලා තිබුණා. ඔබ වහන්සේ ඇයි මේකට විරුද්ධ වෙන්නේ? පුජ්‍යලික කෝන්තර අරගෙන ඇයි මේවට විරුද්ධ වෙන්නේ? මේ කියලා කතා කරලා තිබුණා. මට කිසිම පුජ්‍යලික කෝන්තරයක් තිබිලා නැහැ ඉතිහාසයේ කවදාකවත්. මට පුජ්‍යල ගැටුම් තිබිලා නැහැ ඉතිහාසයේ කවදාකවත්. මායික ගැටුම් කෙනෙකුට තියෙන්නේ නැති ඒත් මට ඒගොල්ල ගැන ගැටුම් තිබුණේ නැහැ. එතකොට මම මේ මහත්තයාට දැම්ම කමෙන්ට් එකක් මොකද්ද මහත්තයා පුජ්‍යලික ගැටුම් කියන්නේ කියලා. ඒකට උත්තරයක් නැහැ. ඉතින් මට මේ පුජ්‍යලික ගැටුම් මේ බුදුරජාණන් වහන්සේ කෙරෙහි මහා කරුණාව මහා ප්‍රඥාව කියලා කියන සංකල්ප දැක්කහම මේ පනත කොච්චර ගෝත්‍රිකද කියලා හිතෙනවා. අපි වගේ මිනිස්සු මින්දෙද්දිත් මේවා කෙරුණද කියලා හිතනවා. මේ 69 ලක්ෂයක් ජනාධිපතිවරයෙක් පත් කරගත්තේ මේ වගේ කාලකන්ණි වැඩක් කරන්නද කියලා හිතනවා. ජනාධිපතිතුමත් ඉන්නවා ඇත්තේ සමහර විට ඔය කට්ටිය කියන මතේ. බුද්ධ ශාසන ලේකම්තුමා ඉන්නවත් ඇත්තේ ඔය කියන මතේ. ඒ නිසා මේක පිළිබඳව මෙච්චර හදිස්සි වෙන්න එපා. අද වෙනකොට මේව අනුමත කරන්න කියන අදහසට එන්නේ හරි ඉක්මන් දෙයක්. ඉතින් අබේතිස්ස හාමුදුරුව අර හදපු හැටි පැහැදිලි කරාට මට පුජ්‍යලික සැකයක් තියෙනවා මේක මෙහෙ කෙරිච්ච එකක්ද වෙන කාගේවත් උවමනාවක්ද කියලා. බුදුහාමුදුරන්ගේ කාලේ කොච්චර ධර්මයේ වැරදි විදිහට අර්ථකථනය කළාද? අපේ චන්දිම සර් පැහැදිලි කරා. චූලමානුක හාමුදුරුව එකක් කියනවා, අර හාමුදුරුව තව එකක් කියනවා, තව එකක් කියනවා. ඒව ගියාද දිගට? ඒ මත දිගට ගියාද? බුදුහාමුදුරුව එලට දඬුවම් කළාද? අර විනය නීති පොත පෙරළුව හාමුදුරුව කෙනෙක්. ඒක වෙන එකක්. මේ වෙන්නේ වෙන එකක්. විනය නීති පොත පෙරලනවා නම් සංඝයාට පෙරලන්නකෝ. ධර්මයට නෙමෙයි සංඝයාට පෙරලන්නකෝ විනය නීති පොත. සංඝයේ කිතුරු වේද කියලා බලන්න ලංකාවේ. අපිත් මේ සමාජයේ ජීවත් වෙන්නේ. විනය නීති පොත් පෙරලන්න, නීති පොත් පෙරලන්න. ඉතින් මේ වගේ කාලකන්ණි අශික්ෂිත වැඩවලට අපි සම්මාදම් වෙන මම සම්මාදම් වෙනවට මම කැමති නැති නිසා මම මේ අදහස් පළ කරේ. මා එක කිසි කෙනෙක් තරහ වෙන්න එපා, අමනාප වෙන්න එපා. තරහ වෙන කෙනා කිව්වත් නැතත් තරහ වෙලා ඉවරයි. අමනාප වෙන කෙනා කිව්වත් නැතත් අමනාප වෙලා ඉවරයි. පනතට පක්ෂ වුණේ පනත කියවලා නෙවෙයි ගොඩක් අය. පනතට විපක්ෂ වුණේ පනත කියවලා නෙවෙයි ගොඩක් අය. මටත් ආපු කෙටුම්පත කියවලා මම යම් මාධ්‍යවල දුන්න ගොඩක් මාධ්‍යවලට ඉඩ නැහැ. ඒකත් කියන්න ඕන. ගොඩක් මාධ්‍යවල මේකට ඉඩ දෙන්නේ නැහැ විකල්ප අදහස් වලට. විකල්ප අදහස් වලට මාධ්‍යවල ඉඩ දුන්නේ නැහැ. ඒක මාධ්‍යවල වරදක්ද නැද්ද? දැන් මාධ්‍යත් මේ ඉන්න නිසා මම මේ කියන්නේ.
මාධ්‍ය වලින් ඉඩ දුන්නේ නැහැ. මට දුන්නා කියලා කියන එක නෙවෙයි මං කියන්නේ මේ මතයට. රූපවාහිනී මාධ්‍ය නම් කිසි එකක් නැහැ. ඒගොල්ලෝ කියන්නේ හාමුදුරනේ අපේ ජොබ් එක තියාගන්න ඕනේ. ඉතින් මේ වගේ දෙයකදී එහෙම ඒගොල්ලෝ කියන ගැන මට හරිය විමතියක් ආවා. අපිට මේ ජොබ් එක ප්‍රශ්නයක් නේ රටේ බලපාන ප්‍රශ්නයක් ගැනයි මේ කිව්වේ. ඒ නිසා මම කාරණා දෙකක් කිව්වා. අංක 1 තමයි මේ පනත අප විසින් සාකච්ඡාවටවත් නොගෙන ඉරාදමිය යුතු විසිකල යුතු පනත. පොත තුළ සිරවුණු භික්ෂුන් වහන්සේලාට ඒ පොත උපාදාන කරගත්ත ඒ කීප නමක් ඇත්තටම මේ කුමාර කාශ්‍යප ලබුනර කුමාර කාශ්‍යප හාමුදුරුවෝ ඇතුළු කීප දෙනෙකුට මේ පට්ටන් ටික ගහගෙන සිලබස් හදාගෙන විභාග පාස් කරගෙන මහා මාන්නයෙන් උද්දච්චකමින් මේ කරන්න ගිය අපරාධේ ඔබත් දුටුවද? මෙයාලට ඕන වුණා මුදුන වෙන්න. මෙයාලට ඕන වුණා මේවා පාලනය කරන්න. අර ඒ පාලනය කරන්න අදහසින් පනත් හදාගෙන අනිත් ඔක්කොම පාලනය කරන්න මුදුනේ කුඩින් තියාගෙන මමයි මුදුන කියලා ඒකේ මුදුනට වෙලා අනිත් ස්වාමීන් වහන්සේලාත් පාලනය කරගෙන අන්තවාදී ගමනක් යන්න උත්සාහ කරා ලබුනර කුමාර කාශ්‍යප හාමුදුරුවෝ. මේකේ කලෙලි මංගල්‍යයක් වගේ තමයි මේ ගෙනාපු පනත. ඇත්තටම නිදහසේ මේ ධහම දකින්න මනුස්සයට ඉඩ තියෙනවා. ඒ සත්‍ය දකින්න මනුස්සයට ඒ ප්‍රඥාව උපදින්නේ නිදහස් මනසට. ඇත්තටම බුදුන් වහන්සේ ලෝකෙට හෙළි කරපු ධර්මයේ ඒක ඇත්තටම මහා ප්‍රඥාවන්තටයි අසු වෙන්නේ. ප්‍රඥාව කියන්නේ පොත කටපාඩම් කරගත්ත මේ දැනුම කරේ තියාගත්ත මේ මාන්නය තුල ඉදුමුණු ඒකට නෙමෙයි. ප්‍රඥාව කියන්නේ විඥාන මායාවට නොරවටෙන එකටයි. විඥාන මායාවට හසු වෙන තැන තමයි මේ පොත පාඩම් කරගත්ත විභාග පාස් කරගත්ත රාජකීය පඬිත ඔය පට්ටම් ගහගෙන ඇත්තටම මේ කරන්නේ බලන්න මහා මාන්නය උද්දච්චකමින් මේ කරන්නේ ද්වේෂසහගත සිතින්. මේ වෙනකොට කළා තියෙන දේවල් දිහා බැලුවොත් ඔබට පේයි. නිදහසේ අදහස් ප්‍රකාශ කිරීම මිනිස්යාගේ ඇත්තටම මේ මනුස්සයට තියෙන ඕනි ඒ අයිතිය නිදහස. ඒක ඕනම රටක ඒ නිදහස තියෙනවා. ඇත්තට මෙතන අන්තවාදී විදියට හැසිරෙනවා.